Hello everyone! අවනීතින් සිලෝන් ට්‍රිප් එක අපි අදාරගෙන ආවේ අපේ නෝරේලිය ට්‍රිප් එක. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි බස් එකේ තමයි මේ ට්‍රිප් එක යන ප්ලෑන් කළේ. ඒ නිසා අපි කලින්ම බස් ටිකට්ස් බුක් කළා. හරියටම පාන්දර 3 වෙද්දි අපි කොළඹින් පිටත් වුණා. ඉතින් උදේ 7:30 වගේ වෙද්දි අපිට නෝරේලියට එන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ අපි නවතින හොටෙල් එකට. අපි කොළඹින් පිටත් වුණේ පාන්දරම නිසා අපිට චුට්ටක් මහන්සි වගේ. ඒක නිසා අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන හොටෙල් එකේ ටිකක් වෙලා ඉඳලා රිලැක්ස් එකේ රිෆ්‍රෙෂ් වෙලා තමයි එළියට යන්න තීරණය කළේ. හරි අපි මුලින්ම බලන්න යන තැන හොටෙල් එකේ ඉඳන් අපිට පේන විදිය තමයි ඕගොල්ලෝ දැන් මේ දකින්නේ. එහෙනම් දැන් ඕගොල්ලෝ දන්නවා අපි කොහෙටද යන්නේ කියලා. ඒ තමයි ශාන්තිපුර ඊගල්ස් view point එකට. මට කියන්න අමතක වුණානේ අපි නුවරඑළිය ඇතුළත හැමතැනම ඇවිදින්නේ බයික් එකකින්. අපි බයික් එකක් රෙන්ට් කරා නුවරඑළියට ඇවිල්ලා. ඒ බයික් එකේ තමයි දැන් අපි ඊගල්ස් view point එකට යන්නේ. නුවරඑළිය ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 5ක වගේ දුරින් තමයි මේ ශාන්තිපුර ගම්මානය තියෙන්නේ. ශාන්තිපුර කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ උසම ගම්මානය. උසම ගම්මානයේ තමයි මේ view point එක හදලා තියෙන්නේ. ඇත්තටම මෙතන ලස්සන බලන්න නම් පරිසරය පැහැදිලි මීදුම නැති දවසක එන්න ඕනේ අනිවාර්යයෙන්ම. හරි අපි එහෙනම් වැඩි කතා නැතුවම ටිකට් කවුන්ට් එකෙන් ටිකට්ස් අරගෙන උඩට ගිහිල්ලා බලමු කොහොමද වටපිටාවේ ලස්සන කියලා. හොටෙල් එක තමයි මේ ඔයගොල්ලන්ට පේන්නේ ඊගල්ස් view point එකේ ඉඳලා. කලින් ඔයගොල්ලෝ දැක්කනේ ඊගල්ස් view point එක අපි නැවතිලා ඉන්න හොටෙල් එකට පේන විදිය මේ දැක්කේ ඒ අනිත් පැත්ත. එදා දවසේ අපි ආයේ කොහෙවත් ගියේ නෑ. මොකද අපි ඊගල්ස් view point එකට ගිහින් එනකොටත් ලාවට පොද වැස්සක් වගේ තිබුණා. ඒ පොද වැස්ස රෑ වෙනකම්ම ඒ විදිහටම ටික ටික තිබුණා. නිසා අපි ආයේ කොහෙවත් ගියේ නෑ. අපි නැවතුන හොටෙල් එකට මාරම ලස්සනට මුළු නුවරඑළියම පේනවා. රෑට ඊටත් වඩා ලස්සනයි. මොකද අපි ගත්තේ ඒ කන්ද මුදුනේම තියෙන හොටෙල් එක. ඔයාලට මතක ඇති ඊගල්ස් view point එකේ ඉඳලා අපි හොටෙල් එක පෙන්නුවානේ. එතකොට එතන තිබුණේ කන්ද මුදුනේම තියෙන හොටෙල් එක. ඒ කන්ද මුදුනේ ඉඳලා වටපිටාව බලනකොට මාරම ලස්සන විදිහට එතන view එක බලා ගන්න පුළුවන්. දැන් නම් ඔන්න ආයෙත් ලොකු මීදුමකින් මුළු ටවුන් එකම වැහිලා ගියා. පහවදා උදේ නැගිටිනකොට මීදුමයි හුළඟයි වැස්සයි හොඳටම එළියට බහින්න පුළුවන් තත්ත්වයක් නම් තිබුණේ නෑ. මේ බලන්නකෝ. වෙලා බලන් හිටියත් වැස්සයි මීදුමයි අඩු වෙන පාටක් නැති නිසා අපි තීරණය කළා ඒ වැස්සෙම එළියට බහින්න. මෙච්චර දුර කොළඹ ඉඳන් ආවේ හොටෙල් එකක් ඇතුළට වෙලා ඉන්න නෙවෙයිනේ. ඒ නිසා අපි ගිනාපු රේන් කෝට් එකත් ඇඳගෙනම අපි ඉතින් එළියට බැස්සා. ඒ යන ගමන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්නත් අමතක කළේ නෑ අපි. මේ තියෙන්නේ නුවරඑළියට යන්නේන හැමෝම අතර ප්‍රසිද්ධ කන්දේල් ජලාශය. මෙතන මාරම තද හුළඟක් තිබ්බේ. ඔයගොල්ලන්ටත් පේනවා ඇති මෙතන මේ ජලාශය රැල්ලත් ගහනවා. ඒ තරමටම මෙතන හුළඟ සැරයි. දැන් නම් කලින් තිබුණට වඩා මීදුමත් ටිකක් වැඩි. ඝන මීදුමක් තමයි තියෙන්නේ. වැස්ස නම් අඩුවක් නැහැ. වැස්ස කීවට මේක අර තද ධාරානිපාත වර්ෂාවක් නම් නෙවෙයි. මීදුමත් එක්කම තද පින්නක් වගේ තමයි තියෙන්නේ. හැබැයි ඒ පින්නට අපිව තෙමෙනවා. තෙමෙනවා කියලා කිව්වත් අර අපව තෙතබරිත වෙලා යන්න නෝමල් වැස්සට තෙමෙනවා වගේ නෙමෙයි. ඒ වුණාට අපව තෙමෙනවා. ඇත්තටම අපි හරිම ආස වුණා ඒ වැස්සට තෙමෙන්න. මොකද කියනවා නම් අපි මීට කලින් කිහිප වතාවක්ම නුවරඑළිය ඇවිල්ලා තිබ්බත් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් නම් අපිට ඇත්තටම ලැබිලා නැහැ. ඒ ෆීලින් එක වචනෙන් විස්තර කරන්න අමාරුයි. ඒක දැනෙන්න නම් ඒක විඳින්න නම් අනිවාර්යයෙන්ම මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. අපි දැන් මේ පහු කරගෙන යන්නේ අඹේවැල. වෙනදට නම් අපි මේ පැත්තෙන් යනකොට අපි දැක්කේ ලස්සන
ලස්සන කොළ පාටක් විතරයි. හැබැයි අද නම් අපි දකින්නේ කෑලි කපන්න පුළුවන් තරම ඝන සුදුම සුදු මීදුම් තට්ටු. ඔන්න ඉතින් අපි පට්ටි පොලටත් ආවා. මේ වෙනකොට නම් වැස්ස හොඳටම අඩු වෙලා තිබුණේ. මීදුමත් සෑහෙන දුරකට අඩු වෙලා. ඉස්සර නම් මේ ලොකේෂන් එක මීට වඩා ලස්සන කොළ පාටින් පිරීලා තමයි තිබුණේ. ට්‍රැවල් කරන ගොඩක් අය අතර ප්‍රසිද්ධ මෙන්න මේ ලස්සන තැන අපි චුට්ටක් නැවතුණා. මෙතන තියෙන්නේ පට්ටිපොල් රේල්වේ ස්ටේෂන් එකෙන් චුට්ටක් පහළට ආවම තමයි. මං හරියටම තැන නොකීවට දැන් නම් ඕගොල්ලෝ දන්නවත් ඇති අපි කොහෙටද මේ යන්නේ කියලා. ඔව් ඕගොල්ලෝ හිතුවා හරියටම හරි. අපි දැන් මේ යන්නේ හෝටන් ප්ලේන්ස් වලට. ඉතින් අපි ආවා හෝටන් ප්ලේන්ස් වලට. බලන්නකෝ එන්ට්‍රන්ස් එක මීදුමෙන් වැහිලා තියෙන විදිය. හරියට නිකන් අපි චූටි කාලේ බලපු සුරංගනා කතාවල වගේ. සුරංගනා ලෝකයකට ඇතුල් වෙද්දි ඝන මීදුමෙන් පාර පේන්නෙත් නැති තරමට වැහිලා තියෙනකොට වගේ අපි ඉතින් ඔන්න ඔය විදිහට හෝටන් ප්ලේන්ස් වලට ඇතුල් වුණා. චුට්ටක් දුර යද්දි මෙන්න මේ යාළුවෝ දෙන්නත් මීදුමේම කෑම කන්න ඇවිල්ලා හිටියා. හරි. අපි දැන් මේ සූදානම් වෙන්නේ හෝටන් ප්ලේන්ස් වල ට්‍රේල් එක යන්න. මේ හරියට ඇත්තටම ආයෙත් වැස්සයි මීදුමයි හුළඟයි හොඳටම තිබුණා. මේ හරියට වෙද්දි අපේ අත් එහෙම හොඳටම හිරිවැටලා වගේ තිබ්බේ. අපි අර කතාවට කියන දතකට පුට්ටු වෙනවා කියලා අන්න ඒ තරමටම මාරම විදිහට සීතලක් මේ හරියට තිබුණා ඒ වෙලාව වෙනකොට. ඒකත් ඉතින් වෙනම එක්ස්පීරියන්ස් එකක් කියලා හිතාගෙන අපි ඔන්න ඔය විදිහට මේ ගමන පටන් ගත්තා. මොකද හෝටන් ප්ලේස් යන හැමෝටම මේ එක්ස්පීරියන්ස් එක ගන්න වෙන්නෙත් නෑනේ. හරි. එහෙනම් මේ පරිසරයේ සුන්දරත්වයත් විඳින ගමන්ම කොහොමද මේ ක්ලයිමේට් එක සැරින් සැරේට චේන්ජ් වෙන්නේ කියලාත් ඔයාලට පෙන්නගෙනම යන්න. හරි එහෙනම් යමු.
ඉතින් පේන්න තියෙන්නේ චිමිනි ඇල්ල. හෝටන් ප්ලේන්ස් වලට යන හැමෝගෙම ආකර්ෂණය දිනා ගන්න ලොකේෂන් එකක් තමයි මේ චිමිනි ඇල්ල කියලා කියන්නේ. මේක ගොඩාක් පුංචි දිය ඇල්ලක්. කොච්චර පුංචි වුණත් මේ දිය ඇල්ල වතුර ගලා හැලෙන ස්වභාවය මැදින් පෙන වගේ තියෙන නිසා තමයි මේ දිය ඇල්ලේ ආකර්ෂණය ගොඩක්ම වැඩි වෙලා තියෙන්නේ. කකුල පැටලලා වැටෙයි. හරි. ඔන්න ඉතින් එහෙනම් අපි බේකර්ස් ඇල්ලටත් ආවා. බේකර්ස් ඇල්ල කියලා කියන්නේ හෝටන් ප්ලේන්ස් වල තියෙන සුන්දරම ගමනාන්තකින් එකක්. මේ දිය ඇල්ල මීටර් 20ක පමණ උසකින් යුක්ත වෙනවා. දිය ඇල්ලට බේකර්ස් ෆෝල් කියන නම ලැබිලා තියෙන්නේ බ්‍රිතාන්‍ය දේශ ගවේෂකයෙක් වුණු සැමුවෙල් බේකර්ස් මහත්මයාගේ නමින් තමයි මේ දිය ඇල්ල නම් කරලා තියෙන්නේ. ඒ වගේම මේ දිය ඇල්ලට ගෝනගල ඇල්ල කියලා සිංහල විවහාරයේ සඳහන් වෙනවා කියලාත් අපි අහලා තියෙනවා. මෙතනට බහින්න, නාන්න ඒ දේවල් නම් කිසිම දෙයක් කරන්න බෑ. මෙතන උඩ ඉඳලා දිය ඇල්ල දිහා බලලා ලස්සන විඳින්න විතරයි අපිට පුළුවන්. ඇත්තට මේක ගොඩක් හොඳයි කියලා හිතෙනවා. මොකද මේ දිය ඇල්ල ළඟට යන්න බැරි නිසාද කොහෙද මේ දිය ඇල්ලේ ලස්සන තාමත් ආරක්ෂා වෙලා තියෙනවා.
එක ඉස්සෙල්ලා බලලා ඉවර වෙලා අපි ආපහු යන්න තීරණය කළා. මේ ට්‍රේල් එකේම ඔයගොල්ලන්ට ඕන නම් පුළුවන් වර්ල්ඩ්ස් එන්ඩ් එකටත් යන්න. අපි වර්ල්ඩ්ස් එන්ඩ් එකට වෙන දවසක යන්න තීරණය කළා. මොකද මේ මීදුමත් එක්ක අපිට හිතුණා එච්චර ලොකු view එකක් එතන නැති වෙයි කියලා. ඔන්න ඉතින් අපි අපේ ට්‍රේල් එක ඉවර කරා. මේ වෙද්දි වෙලාව හවස 3ට විතර ඇති. හැබැයි බලන්නකො මීදුම තාමතර කලින් තිබ්බ මීදුම ඒ විදිහටම මේ හරියට තියෙනවා. අපේ එදා දවසත් ඔන්න ඒ විදිහට ඉතින් ඉවර වුණා.
හරි දැන් ඉතින් අපි මේ ලෑස්ති වෙන්නේ ආයෙත් ආපහු එන්න. වෙලාව දවල් 12 වුණාට ඒ වෙලාවෙත් මාරම් විදිහට මීදුම තිබුණා. දවල් 12ට නුවරඑළියෙන් එන බස් එකක් තමයි අපි බුක් කරලා තිබුණේ. අපි එන ගමන් ආවට වටපිටාවේ ලස්සන අපිට බලාගෙන ඉන්න බැරි වුණා. මොකද අපි ආයේ පාන්දරනේ එතකොට කරුවලයි. එහෙනම් අපි දැන් ආවට වටපිටාවේ ලස්සනත් බලාගෙන යන ගමන්ම අපි මේ ට්‍රිප් එක ඉවර කරමු. ආයෙත් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.